වෙසක් පෝය දවසේ අපේ ඊළඟ ගමන වුණේ කුරුණෑගල. අපි දැන් මේ ඉන්නේ කුරුණෑගල වැව රවුම. ඉතින් අපිට මෙතන ඉන්නකොට පේනවා ඈතින් ඇතු ගලට නගිනවා ගොඩාක් සෙනඟ චූටිවට සුදු පාටට මේ ගලේ උඩට නගිනවා පේන්නේ මිනිස්සු. ඉතින් අපි මෙතන ටික වෙලාවක් හිටියා වැව දිහා බලාගෙන මේ විදිහට බෝට්ටු යනවා. ඉතින් අපි මෙතන ඉන්න ගමන් කල්පනා කරා අපි අද රෑට කුරුණෑගල තියෙන වෙසක් බලන්න. කියන්නේ කානිවල් එකක් එහෙම තියෙනවා, තොරණක් තියෙනවා. එතෙන්ටත් යමු කියලා. ඒ නිසා අපි කුරුණෑගල නතර වෙන්න තීරණය කරා. ඒකට අපි තෝරගත්තේ කැන්ඩියන් රීච් හොටෙල් එක. ඇත්තටම කිව්වොත් මෙතන හරිම ලස්සන තැනක්. නිදහසේ ඉන්න නවත්තන් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ හොස්පිටැලිටි එකක් තියෙනවා. ඒ වගේම කෑම බීම හැම දෙයක්ම හොඳින් තිබුණා. ඉතින් අපිට හම්බුණා ලස්සන රූම් එක. මේ තියෙන්නේ රූම් එකේ view එක. ඈතින් ලස්සන කඳු පේනවා. ඒ වගේම මෙන්න මේ ඒ කියන්නේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ ප්‍රධාන පාර අයිනේ වුණාට ඇතුලේ පුදුම තරම් ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ තියෙන්නේ හොටෙල් එක ඇතුලේ තියෙන පොන්ඩ් එකක්. මාළු ගොඩාක් හිටියා. අපි රැට එළියට යන්න ප්ලෑන් කරපු නිසා හොටෙල් එකෙන් ඩිනර් එක ගත්තේ නැහැ. එළියෙන් කෑම ගමු කියලා ප්ලෑන් කරගත්තා. තොරණ තිබුණේ උත්පල වන්නා තෙරණියගේ ඒ ජාතක කතාව පිළිබඳව ඉතාමත් ලස්සනට ඒක පැහැදිලි කරලා දෙමින් ඒ අවස්ථාවෙන් අවස්ථාව නිරූපණය කරලා තිබුණා. අපිට උදේ හම්බුනේ වෙස්ටර්න් බ්‍රෙක්ෆාස්ට් එකක් සෙට් මෙනු එකක් විදියට. මේ කෑමවලට අපිට බෙවරේජස් විදියට ෆෘට් ජූස් එකක්, ඒ වගේම ටී එකක් හම්බ වුණා. ෆොටෝ ලොකේෂන් වලටත් හරිම ලස්සන ප්ලේසස් තිබුණා. ඉතින් අපි ඒ තැන්වල ෆොටෝස් ටිකක් එහෙම අරගෙන අපි එතනින් සමුගත්තා. ඇත්තටම මේ කැන්ඩියන් රීච් හොටෙල් එක highly recommend කරන්න පුළුවන් හොටෙල් එකක්.